ඒක රෙකෝඩ් කරගන්න බේත් කීපයක් මම කියලා දෙනවා. ඒක රෙකෝඩ් කරගන්න ලෙඩක් තියෙනවා නම් ඒගොල්ලන්ට තම්බලා බොන්න. ගෑස්ට්‍රික් තියෙනවා නම් ගෑස්ට්‍රික් වලට කටුවනෝදා කොළ 10ක් විතර ඊනිවට කපලා වතුර අනුකෝප 10 දාලා දෙකට හින්දලා උදේට හවසට බොන්න. එතකොට ගෑස්ට්‍රික් නිස්තාවට හොඳ වෙනවා. ඊළඟට මේ ධනිස්සය ආපදායම තියෙනවා අපේ අම්මලාට ධනිස්සය රිදෙනවා නම් ඇටමිදුළු ගෙවිලා තියෙනවා නම් කතුරු මුරුංගා කොළ කිරි හොද්ද හදලා කන්න. සතියකට 3 සැරයක් විතර සති 8ක් විතර කනකොට ධනිස්සය ආපදා හොඳ වෙනවා. පවුලේ කාට හරි සීනි තියෙනවා නම් උළුහාල් සුදුලුණු ගම්බිරිස් ග්‍රෑම් 20 අරගෙන වතුර පත 8කට හින්දලා උදේට හවසට බොන්න. සීනි නිස්තාවට හොඳ වෙනවා. මාස 2ක් බිව්වොත් සමහරට අපේ අම්මලාට ඒව සීනි 300ට වගේ එහෙම තියෙනවා නම් සේපාලිකා මල් මේ පැත්තේ තියෙනවද නැද්ද? සේපාලිකා මල් හොදලා වේලලා වැටෙන ඒවා අහුලලා හොදලා වේලලා සේපාලිකා මල් 10ක් හැන්දෑවේ වතුර විදුරුක දාලා තියලා පෙරලා උදේට බොන්න. එතකොට සීනි සමහර 100ට බහිනවා. සමහර 200ට 300ට තියෙන ඇත්තෝ ඉන්නවනේ ශනික ප්‍රතිකාරයක් සේපාලිකා මල් වතුරේ දාලා තියලා පෙරලා උදේට වතුර ටික බොන්න. සීනි ඒකටවත් හොඳ වෙනවා සුමාන 2-3ක් බිව්වනම්. ඊළඟට කාට හරි heart attack එහෙම තියෙනවා නම් හෘදයාබාධ පවුලේ කාට හරි හැදෙයි කියලා චකිතයක් තියෙනවා නම් ඔබතුමියට එහෙම නෙල්ලි තියෙනවා. අපිට නෙල්ලි ගස් විතරයි ගෙඩි නෑ. නෙල්ලි ගෙඩි 6ක් විතර බෙන්ඩ කරලා වතුර අනුකෝප භාගයක් දාලා මිරිකලා මීපැණි තේ හැන්දක් දාලා බොන්න උදේට මාසයක් බිව්වනම් අපි කාටවත් heart attack හැදෙන්නෙම නෑ. heart attack හැදිලා තියන අය ඉන්නවා නම් ඒගොල්ලන්ටත් නෙල්ලි ඉස්මට මීපැණි දාලා බොන්න දෙන්න. හෘදයාබාධ ඉක්මනට හොඳ වෙනවා. ඒකත් මම හොයාගත්ත බේතක් ගොඩාක් වටිනවා. දැන් 8-10ක් විතර හොඳ වෙලා තියෙනවා හෘදයාබාධ තියෙන අය. ඒ නිසා heart attack තියෙනවා නම් ඒ ටික ඒ ලෙඩුණ්ඩ අපි නමු නෙල්ලි ගෙඩි 6ක් විතර බෙන්ඩ කරලා වතුර අනුකෝප භාගය දාලා මිරිකලා මීපැණි තේ හැන්දක් දාලා බොන්න උදේට මාසයක් බිව්වනම් heart attack හැදෙන්නෙම නැහැ. ඊළඟට කාට හරි කොලෙස්ටරෝල් තියෙනවද? කොලෙස්ටරෝල් තියෙනවා නම් කුබුක් පොත්තක් තම්බලා බොන්න. සතියට එක දවසයි සති 3යි. කුබුක් පොත්ත සමහරට මේ පතක් අරගෙන එක වතුර අනුකෝප 10 දාලා දෙකට හින්දලා උදේට එකයි හවස එකයි බොන්න. කොලෙස්ටරෝල් තියෙනවා නම් සති 3කින් නිස්තාවට හොඳ වෙනවා. ආයේ ජීවිතේට හැදෙන්නෙත් නැහැ. ඒ නිසා කොලෙස්ටරෝල් තියන අය ඉන්නවා නම් ඒම පාවිච්චි කරන්න කුබුක් පොත්තක් තම්බලා වතුර බොන්න. ඊළඟට කාට හරි අල්සර්ස් එහෙම තියෙනවා නම් මූල රෝග නැති කෙනෙක් නෑ. ගේ කුරුල්ලට මූල රෝග හැදෙන්නේ නෑ කියනවා. අපි මිනිස්සු වශයෙන් අපි කාටත් මූල රෝග හැදෙනවා. ඒගොල්ලන්ට